ආයිබෝවන් පුතේ අපි අද කතා කරමු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී නිරන්තරයෙන්ම අහන්න ලැබෙන ඔයාලගෙන් අහන ප්‍රශ්නයක් ගැන. ඒක තමයි ගැමි නාටක දෙකක් අපි ඉගෙන ගන්නවා සොකරි සහ කෝලම් කියන ගැමි නාටක. මේ ගැමි නාටක දෙකක චරිත දෙකක රංග වස්ත්‍ර පිළිබඳ නිතරම විමසනවා විභාග ප්‍රශ්න පත්‍රයේදී. ඒක ගැන අපි අද ඒක නිසා කතා කරමු. අපි අද කතා කරමු සොකරි කියන ගැමි නාටකයේ චරිත දෙකක් ඇසුරෙන් ඔවුන්ගේ රංග වස්ත්‍ර කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. සොකරි ගැමි නාටකයේ ගත්තම අපි කතා පුවත දන්නවා. කතා පුවතේ අනිත් විස්තර සියල්ලම අපි දන්නවා. නමුත් රංග වස්ත්‍ර ගැන ගොඩක් දරුවෝ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක නිසා චරිත දෙකක් අපි අද කතා කරමු රංග වස්ත්‍ර කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. අපි ප්‍රධාන චරිතය ගත්තොත් ගුරුහාමිගේ චරිතය. ගුරුහාමිගේ චරිතයේදී පුතේ උඩරට වෙස් ඇඳුම් කට්ටලයට සමාන කොටස් අපිට ඒ චරිතයේ රංග වස්ත්‍ර විදියට සකස් වෙලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට විශේෂම දේ තමයි යටිකයට. ඔවුන් යටිකයට මේ උඩරට නර්තන සම්ප්‍රදායේ විදියට සුදු පාට හංගලක් වගේ රෙද්දක් තමයි ඔවුන් අඳින්නේ. ගුරුහාමිගේ චරිතය සඳහා. ඒ වගේමයි පමණක් ප්‍රදේශවල මේ පපුවට අවුල් හැරය කියන රංග වස්ත්‍රාභරණය පළඳිනවා. විශේෂම දෙයක් තමයි ගුරුහාමි කියන චරිතය ත්‍රිකෝණාකාර මුණ්ඩාසනයක් ශීර්ෂයට දාලා තියෙනවා. ත්‍රිකෝණාකාර මුණ්ඩාසනයක් පුතේ සිරසට දාගෙන ඉන්නවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ සිරසේ තුන් පැත්තටම තරු තුනක් එල්ලලා අලංකාර කරගෙන තියෙනවා. එතකොට මේ ගුරුහාමිගේ චරිතය ගත්තම ඔවුන්ගේ රංග වස්ත්‍ර ගැන කතා කරනකොට මේ ආකාරයට රංග වස්ත්‍ර සකස් වෙලා තියෙනවා. ඒ විශේෂ ලක්ෂණයක් තමයි පුතේ සුදු පැහැයෙන් ඔහුගේ නළලේ පපුවේ අත් දෙකේ ඉරි ඇඳලා තියෙනවා මේ චරිතයේදී. සුදු පැහැ ඉරි ඇඳලා තියෙනවා. ඔවුන් ද්‍රවිඩ ආන්ධ්‍ර ප්‍රදේශයේ ජීවත් වෙච්ච පුද්ගලයෙක් විදියට තමයි අපි හඳුනාගන්නේ කතා පුවතේදී. ඔවුන්ගේ ඒ චරිතයට අදාළ ඒ ලක්ෂණ පෙන්වන්න කරන්න තමයි මේ විදියට ඔවුන් ඇඳුම් සකස් කරගෙන තියෙන්නේ. අපි යමු තවත් චරිතයක් ගමු. ඉතාමත් හාස්‍යජනක චරිතයක් අපි කතා කරමු අද. නේද? වෙදරාළ අපිට ඉතාමත් හාස්‍ය උපදවන චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන් සොකරි ගැමි නාටකේ. උඩ වෙදරාළ ගත්තම මේ ඉන්නේ වෙදරාළ. මේ බලන්න වෙදරාළ. මේක කෘතිම බුද්ධිය ඇසුරෙන් සකස් කරගත්ත පින්තූරයක්. මේ වෙදරාළ යටට අඳිනවා පුතේ උඩුකයට සුදු බැනියමක්. සුදු බැනියමක් ඇඳලා ඔහු උඩට කළු පාට කබායක් අඳිනවා. කළු පාට කබායක් අඳිනවා. ඒ වගේම ඔහුගේ වයස්ගත බව පෙන්වන්නේ දිග රැවුලක් ඔහු පළඳිනවා. දිග රැවුලක් පළඳිනවා. එතකොට කොටු හැඩති සරමක් පැළඳිනවා. ඒ වගේමයි ඔහුගේ තියෙන කුදු ගතිය පෙන්වන්න. ඔහුගේ තියෙන අර ශරීරයේ පොඩි විකෘති බවක් පෙන්වන්න. බඩට කොටයක් තියලා තමයි මේ සුදු බැනියම අඳින්නේ. ඒ වගේම ඔහුගේ කුදු ගතිය පෙන්වන්න ඔහුගේ පිටට කොටයක් තියලා ඒ කුදු ගතිය පෙන්වන්න සකස් කරගන්න. මේ ආකාරයට අපි සොකරි ගැමි නාටකයේ වෙදරාළගේ චරිතයට රංග වස්ත්‍ර අපි නිර්මාණය කරගන්න. එතකොට මේ චරිත දෙක අපි හොඳට බලාගෙන යන්න ඕන විභාගයට යන්න කලින්. ඔබලාට නිවැරදි පිළිතුරක් ලියන්න නම් මේ චරිත ගැන හොඳ අවබෝධයකින් යන්න ඕන. ඒක චරිත රංග වස්ත්‍ර වගේම මේ චරිත හැසිරෙන ආකාරය පවා අපි විභාගයේදී යනකොට සූදානම් වෙලා යන්න ඕන.